GitHub session එකේ prerequisites මුලින්ම GitHub account එක create කරගන්න ඕනේ. ඊට පස්සේ git install කරගන්න ඕනේ. VS Code install කරගන්න ඕනේ. VS Code එක git එක connect කරගන්න ඕනේ. අවසානට VS Code එකේ extension 3ක් install කරගන්න ඕනේ. හරි අපි බලමු එක එක කොහොමද කරන්න කියලා. මුලින්ම අපි GitHub account එක create කරගමු. ඔයාලට මේ link එකෙන් GitHub account එක create කරගන්න පුළුවන්. නැත්නම් GitHub කියලා Google එකේ search කරොත් ඔයාලට පුළුවන් GitHub account එකට එන්න. ඔයාලට GitHub account එක නැත්නම් ඔයාලට sign up වෙන්න පුළුවන්. GitHub account එක තියෙනවා sign in වෙන්න පුළුවන්. මම මෙතන GitHub account එක නැතිනවා sign up වෙනවා. ඔයාලට පුළුවන් ඔයාලට email එක password එක username එක type කරලා ඔයාලට GitHub account එක create කරගන්න. මම මෙතන Google එකත් එක්ක තමයි connect කරගන්නේ. මගේ Google account එකෙන් මම GitHub account එක create කරගන්න යන්නේ. මගේ email එක මගේ Google account එක මම GitHub එකෙන් මෙතන connect කරගන්නවා. හරි දැන් ඔයාලට username එක add කරගන්න තියෙන්නේ. මම මෙතන බානුක 2002 කියලා username එක add කරගන්නවා. බානු 2002 කියලා username එකක් තියෙන හින්දා මට add කරගන්න බෑ. මම මෙතන වෙන username එකක් add කරගන්නවා. හරි බානු 2026 කියලා මම username එක add කරලා ඔයාලට මෙතන email එකට update එන්න ඕන නම් මේ බටන් එක click කරන්න පුළුවන්. ටික එක දෙන්න පුළුවන්. ඊට පස්සේ මම create දෙනවා. හරි verification complete මගේ GitHub account එක. හරි අපි GitHub account එක create කරලා තියෙන්නේ. හරි දෙවෙනි step එක අපි git install කරගන්න ඕනේ. ඔයාලට පුළුවන් මෙතන තියෙන link එකෙන් git install කරගන්න. නැත්නම් ඔයාලට පුළුවන් git කියලා Google එකේ search කරලා git මේ link එකට ගිහින් ඔයාලට download කරගන්න පුළුවන් මෙතනින් Windows වලට. මම link එකකින් යන්නම්. link එකෙන් ගිහිල්ලා මෙතන git for Windows කියන එක click කරනවා. හරි ඔයාලට MB 63ක ෆයිල් එක download කරන්න තියෙන්නේ. මම මේක download කරලා තියෙනවා. මම මෙතන cancel කරනවා. ඔයාලට macOS වලට Linux වලට මෙතන ගන්න පුළුවන් ඕන. හරි මගේ ෆයිල් එක මෙතන තියෙනවා. මම GitHub දැන් exe ෆයිල් එක double click කරලා install කරන්න යන්නේ. හරි දැන් ඔයාලට මෙතන තියෙන හැම step එකක්ම next දීගෙන යන්න. ඔක්කොටම next දීගෙන යන්න. හරි install. හරි ඔයා git install කරගෙන ඉවරයි. මෙතන view tick එක අයින් කරලා finish දෙන්න. හරි හරි අපි ඊට git install කරලා ඉවරුනන් පස්සේ අපි git environment path එක දෙන්න ඕනේ environment එකට. මුලින්ම අපි ඔයා C drive එකට යන්න. C drive එකේ ඔයා program file ඊට පස්සේ git ඒ folder cmd file එකට යන්න. හරි අපි දැන් මෙතන path එක copy කරගන්න ඕනේ. ඔයාලට පුළුවන් මෙතන click කරලා path එක copy කරගන්න. ඔයා මෙතන path එක click කරලා copy කරගත්තාන් පස්සේ ඔයා ඊට පස්සේ search එකේ edit environment කියලා search කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙතන tab එකේ environment එක click කරලා path එක click කරලා edit දෙන්න. edit එකට දීලා new දෙන්න. ඊට පස්සේ ඔයා copy කරගත්ත path එක මෙතනට paste කරගන්න. ඊට පස්සේ okay කරන්න. ඉතින් ඒකත් okay කරන්න. ඊට පස්සෙත් okay කරන්න. හරි ඔයා දැන් git හරියට install වෙනවා නම් අපි cmd කියලා මෙතන search කරලා cmd එකේ git කියලා ඔයාලට ගන්න පුළුවන්. git කියලා ගහුවම පස්සේ මේ වගේ එකක් එනවා නම් ඔයා හරියට git install කරලා තියෙනවා.
මෙතන ජිට් වර්ෂන් එක බලද්දිවා ජිට් ඉටි දෙකත් දාලා වර්ෂන් කියලා දාන්න ඊට පස්සවාට ජිට් වර්ෂන් එක බලන්න පුළුවන් මෙතන 2.47 තියෙන්නේ මගේ හරි ඊට පස්සේ තුන්වෙනි ස්ටෙප් එක විදියට අපි VS Code එක ඉන්ස්ටෝල් කරගන්න ඕනේ හරි මෙතනින් සයිට් එකට යන්න පුළුවන් දැන් Google එකේ VS Code කියලා සර්ච් කළාට යන්න පුළුවන් VS Code කියලා සර්ච් කරලා ඩවුන්ලෝඩ් එකට ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් හරි මේ ෆයිල් එක MB 120ක් විතර වෙනවා මම මෙතන ෆයිල් ඩවුන්ලෝඩ් කරපු ඉඳන් මම මෙතන කැන්සල් කරනවා හරි ඔයා ඩවුන්ලෝඩ් කරගත්ත ෆයිල් එක ඉන්ස්ටෝල් කරගන්න තියෙන්නේ මෙතන ස්ටෙප් එකේ ඔයා පළවෙනි ටික් එකට ටික් එක දීලා ඉවරලා next දීගෙන යන්න තියෙන්නේ default settings තියලා next දීගෙන යන්න මෙතන create desktop icon එකට ටික් එක දීලා ඔයා ඉන්ස්ටෝල් කරගන්න හරි ඉන්ස්ටෝල් වෙලා ඉවරයි මෙතන මම launch එකට ටික් එක තියලාම finish කරගන්නවා VS Code එක ඔපන් කරාන් පස්සේ ඔයා settings icon එක click කරලා ඉවර වෙලා ඔයා මෙතන backup and sign setting වලට ගිහින් sign in වෙන්න එතන sign in GitHub එක click කරන්න ඊට පස්සේ ඔයාට මේක tab එකක් open වෙනවා ඊට පස්සේ මෙතන continue දෙන්න හරි ඊට පස්සේ authorized VS Code දෙන්න හරි ඔයාගේ GitHub account එක VS Code එකට connect කරලා තියෙන්නේ පස්වෙනි ස්ටෙප් එක විදිහට VS Code එකට extension තුනක් install කරගන්න තියෙනවා GitHub pull request and issue ඔයාට මෙතන GitHub extension එක click කරලා ඉවර වෙලා GitHub කියලා දෙන්න ඊට පස්සේ එනවා පළවෙනියටම එන එක ක්ලික් කරලා මෙතන 32 මිලියන් ඩවුන්ලෝඩ් කරලා තියෙනවා මේක GitHub pull request අන්න ඒක ඉන්ස්ටෝල් කරගන්න ඕනේ මේක github.com එකෙන් වෙරිෆයිඩ් කරපු එකම ඉන්ස්ටෝල් කරගන්න මෙතන අනිත් ඒවා ඉන්ස්ටෝල් කරගන්න යන්න එපා ඉන්ස්ටෝල් වෙන්න පොඩි ටික වෙලාවක් යනවා හරි ඉන්ස්ටෝල් වෙලා ඉවරයි ඊට පස්සේ අපි දෙවෙනි එක ඉන්ස්ටෝල් කරගමු JetLens කියලා මෙතන ටයිප් කරගන්න තියෙන්නේ හරි එන පළවෙනි එක JetLens එන පළවෙනි එක ඉන්ස්ටෝල් කරගන්න ඉන්ස්ටෝල් වෙන්න මේක ටික වෙලාවක් යනවා අපි ඒක ඉන්ස්ටෝල් කරන ගමන් මේ markdown preview enhance කියන එකත් අපි ඉන්ස්ටෝල් කරගමු අපි මෙතන markdown කියලා markdown කියලා ටයිප් කරාන් පස්සේ එන පළවෙනි එක ඉන්ස්ටෝල් කරගන්න මේකත් 8 මිලියන් ඩවුන්ලෝඩ් කරපු එක ඒකත් ඉන්ස්ටෝල් කරගන්න හරි JetLens එක ඉන්ස්ටෝල් වෙලා ඉවරයි අපි බලමු markdown එකත් ඉන්ස්ටෝල් වෙනවද කියලා ඔව් ඒකත් ඉන්ස්ටෝල් වෙලා ඉවරයි හරි අපේ වැඩ ඔක්කොම ඉවරයි GitHub session එකෙන් හමුවෙමු thank you